ඔන්න ඔයාලට පඩිය ලැබුණා. බිස්නස් එකෙන් ගාණක් ආවා. අන්න ඒ වෙලාවට අපිට දැනෙන්නේ මාන සහනයක් නේද? ඔයා රැකියාවක් කරත්, පොඩි බිස්නස් එකක් කරත්, ලොකු බිස්නස් එකක් කරත් මේ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සල්ලි කළමනාකරණය. අද මම කතා කරන්න යන්නේ රොබර්ට් කියසාකි විසින් ලියපු ලෝක ප්‍රසිද්ධ රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොතේ ඒ එන අගනා පාඩම් අපේ ජීවිතවලට අපේ රටට ගලපගන්නේ කොහොමද කියලා. ඔයා රැකියාවක් කරන කෙනෙක් වුණත්, ඔයා ව්‍යවසායකයෙක් වුණත් මෙන්න මේ කියන වීඩියෝ එක දිගටම බැලුවොත් එහෙම මට සහතික වෙන්න පුළුවන් ඔයාගේ මූල්‍යමය දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා. කතාව පටන් ගන්න කලින් ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකු කතාවක් කියලා දෙන්න. 1923 අවුරුද්දේ ලෝකේ ධනවත් පුද්ගලයෝ 9 දෙනෙක් එක තැනකට එකතු වෙලා හමුවක් තිබුණා. මේ අතරේ ලෝක බැංකුකරුවන් හිටියා. ලොකු වාණිජ සමාගම් වල අයිතිකරුවන් වගේ ලෝකේ බලවත්ම පුද්ගලයෝ 9 දෙනෙක් හිටියා. එක්සැම්පල් එකක් විදිහට කාලේ ගත්තොත් එහෙම කෝටිපතියෝ ලෝකේ ඉන්න හොඳම කෝටිපතියෝ ඉලොන් මස්ලා වගේ 9 දෙනෙක් තමයි හිටියේ. හැබැයි මේගොල්ලන්ගේ වැඩි පිරිසක් ජීවිතක්ෂයටපත් උනේ අන්තසරණ තත්ත්වයටපත් වෙනවා. මොකද කියනවනම් ඒගොල්ලෝ මූල්‍ය කළමනාකරණය කියන විෂය දැනගෙන හිටියේ නැහැ. මූල්‍ය කළමනාකරණ සිස්ටම් එකක් දැනගෙන හිටියේ නැහැ. ඒගොල්ලෝ අන්තසරණ තත්ත්වයටපත් වෙලා තමයි මරණයටපත් උනේ. එක්සැම්පල් එකක් විදියට ඔයා ලක්ෂ 10ක් හෙව්වොත් ඔයාට ඒ ලක්ෂ 10 හෙව්වට වැඩක් නැහැ. ඔයාට ඒක පාලනය කරන්න සිස්ටම් එකක් ක්‍රමවේදයක් නැත්නම් ඔයා එතනදී සල්ලි හොට වැඩක් නැහැ. ඒක ඔයා හොයනවා ඊට පස්සේ ආයි ඔයා ඒක වේදන් කරගන්න. අද අපි ඉගෙන ගමු මේ පාර නිවැරදි කරගන්නේ කොහොමද කියලා. මේ පොතේ රොබර්ට් කියසාකි කියන්නේ රැට් රේස් එකක් ගැන. මේක බිස්නස් එකක් කරන කෙනෙක්ට ඒ වගේම රැකියාව කරන කෙනෙක්ට මේ දෙගොල්ලන්ටම පොදු දෙයක්. මාසේ ආදායම එනවා, ඊට පස්සේ කෑමට ගෙවනවා, බිල් ටික ගෙවනවා, ණය වාරික ටික ගෙවනවා. ඊට පස්සේ මාස අන්තිම වෙනකොට ඉතුරු වෙන්නේ බිඳුවයි. අතේ කීයක්වත් මේ ඉතුරු වෙන්නේ නැහැ. රැකියාවක් කරන පුද්ගලයාට එන්නේ පඩියක්. ඒ වගේම ව්‍යාපාරයක් කරන පුද්ගලයාට එන්නේ ලාභයක්. මේ දෙන්නම ඉන්නේ එකම ස්ථානයක නම් මේ දෙන්නම අපිලා තින්නේ එකම ගුලකට. මොකද කියනවනම් අපි කරන රැකියාවට අපි ගරු කරන්න ඕන. අපි කරන බිස්නස් එකට අපි ගරු කරන්න ඕන. ඒ වගේම අපිට ලැබෙන ලාභයට අපිට ලැබෙන ආදායම් මාර්ගය තමයි රැකියාව. එහෙම නැත්නම් බිස්නස් එක. මේකෙන් කොච්චර ලාභයක් පඩියක් ආවත් වැඩක් නැහැ. අපි ඒක හරියට මැනේජ් කරන්න නැත්නම් මැනේජ් කරන ස්කිල් එකක් අපිට නැත්නම් වැඩක් නැහැ. රිසල්ට් එකක් නැත්නම් අපි මහන්සි වෙනවා විතරයි. අවසානයේ කිසිම රිසල්ට් එකක් පේන්නේ නැහැ. මේ පොතේ රොබර්ට් කියසාකි විසින් කියන වැදගත්ම රහස මොකද්ද දන්නවද? මේකේ වැදගත්ම රහස තමයි assets. ඒ කියන්නේ වත්කම්, එතකොට liabilities. ඒ කියන්නේ වගකීම්. මේ දෙක අතර තියෙන වෙනස හඳුනා ගන්න එක තමයි වැදගත්ම රහස. වත්කමක් කියලා කියන්නේ ඔයාගේ සාක්කුවට වගේ පර්ස් එකට සල්ලි එන දෙයක්. වගකීමක් liability එකක් කියලා කියන්නේ ඔයාගේ සාක්කුවෙන් ඔයාගේ පර්ස් එකෙන් සල්ලි එළියට යන දෙයක්. අපේ රටේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට වරදින්නේ කොතනද දන්නවද? ඔයාගේ පඩිය වැඩි වෙච්ච ගමන් එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරයෙන් ආදායම වැඩි වෙච්ච ගමන් ඔයා කරන්නේ මොකක් හරි වගකීමක් ඔයා කරලා දාගන්නවා. එතකොට ඒ ලයිබිලිටි එකක් ඔය දාගත්තට පස්සේ සමහරකට ඒක අත්‍යවශ්‍යම දෙයක් වෙන්නේ නැති. එක්සැම්පල් එකක් විදිහට ඔයා හොඳ ෆෝන් එකක් ගන්නවා. නැත්නම් ඔයා ලීසින් එකක් දාලා ගෙවාගෙන යන කාර් එකක් ගන්නවා. මෙන්න මේ වගේ දෙයක්. හැබැයි මේකෙන් ආදායමක් එන්නේ නැත්නම් ඔයා ලයිබිලිටි එකක් මිලදී ගන්න එකෙන් ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒකෙන් ආදායමක් එන්නේ නැත්නම් ඒක වගකීමක්. සැබෑ ධනවත් පුද්ගලයා මුලින්ම කරන්නේ එයාට වත්කම් ගේන ආදායම් මාර්ග හදාගන්න එක. අයන ධනවත් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක්, ධනවත් විදිහට හිතන කෙනෙක් මුලින්ම කරන්නේ එයාට රැකියාවෙන් එන ආදායම හරි එහෙම නැත්නම් බිස්නස් එකෙන් එන ආදායම හරි මුලින්ම කරන්නේ එයා තව ආදායම් මාර්ගයක් ඒ සල්ලි වලින් හදන එක. එක්සැම්පල් එකක් විදිහට ගන්න පුළුවන් පුංචි බිස්නස් එකක් කරන්නත් පුළුවන්. නැත්නම් පොඩි ගාණක් වෙන්නත් පුළුවන්. එයා ඉඩමක් මිලදී ගන්න වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ ස්කිල් එකක් එයාගේ මොකක්ද හැකියාවක් දියුණු කරගන්න එයා කරන ආයෝජනයක් වෙන්නත් පුළුවන්.
පුව මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක්, ඒ කියන්නේ දුප්පත් මානසිකත්වයක් තියෙන කෙනෙක් කරන්නේ සල්ලි වෙනුවෙන් වැඩ කරනවා. රිච් මයින්ඩ්සෙට් එකක්, පොහොසත් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක් කරන්නේ හැම වෙලාවෙම සල්ලි වලට වැඩ දෙනවා. ඔයාගේ රැකියාව තමයි ඔයාගේ අත්තිවාරම. ඒ අත්තිවාරම වල ඔයාගේ වත්කම් කියන කොට නැගිලා හදන්න ඕන. එතකොට තමයි මූල්‍යමය නිදහස හම්බ වෙන්නේ. ලංකාවේ ජීවත් වෙන අපි හැමෝටම ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා, ලොකු සමාජ පීඩනයක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන්නේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට පේන්න, අපිට තියනවා කියලා පෙන්නන්න. එහෙම නැත්නම් සමාජයට පේන්න තමයි අපි විඳන් කරන පෙළඹිලා තියෙන්නේ. හැබැයි ස්මාර්ට් තියර එකේදී මම වාට යෝජනා කරන්නේ අලුත් විදිහකට හිතන්න, අලුත් විදිහකට දකින්න. ඇත්තටම කියනවා නම් පෙනුමට පොහොසත් වෙනවට වැඩිය හොඳයි ඔයා මුදල් වශයෙන් ඇත්තටම පොහොසත් වෙන්න උත්සාහ කරන්න. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට හම්බෙන සල්ලි වලින් පොඩි ගාණක් වියදම් කරලා ඔයාගේ ස්කිල් එකක් දියුණු කරගන්න ප්ලෑන් කරගන්න. වැඩි කරගන්න හිතන්න. ඒ වගේම ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයා ඒ බිස්නස් එකෙන් එන මුදල් වලින් කොටසක් කරගෙන තව ආයෝජනයක් කරන්න පෙළඹෙන්න. එක්සැම්පල් එකක් විදිහට එක්ක රත්තරන් මොට්ටියක් කරගෙන දාන්න, නැත්නම් ඉඩමක් කරගෙන දාන්න. අන්න ඒ වගේ නැත්නම් පුංචි බිස්නස් එකක් පටන් ගන්න. ඒ වගේ දෙයකට ප්ලෑන් කරගන්න. අපි හැමෝම මූල්‍ය සාක්ෂරතාව කියන දේ ඉගෙන ගත්තොත් තමයි අපිට රටක් විදියට දියුණුවටපත් වෙන්න පුළුවන් වෙන්නේ. හරියන අපි බලමු මේක ප්‍රැක්ටිකලිම කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මේක ජොබ් එකක් කරන කෙනෙක්ටත් වැදගත් වෙනවා. ඒ වගේම තමන් බිස්නස් එකක් කරන කෙනෙක්ටත් ගොඩාක් වැදගත් වෙනවා. දැන් බලමු මෙන්න මේ කියන ප්‍රැක්ටිකල්ම ක්‍රම තුන මොකක්ද කියලා. පළවෙනි එක තමයි අනවශ්‍ය වේදන් අඳුර ගන්න ඕන. ඔයාගේ අනවශ්‍ය වේදන් අඳුර ගන්න ඕන. ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ සාක්කුවේ තියෙන හිල් ටික වහන්න ඕන. අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපිට හම්බ වෙන පඩිය මදි කියලා. හැබැයි ඇත්තටම කියනවා නම් ඒක නෙමෙයි වෙන්නේ. ඔයාට නොදැනීම ඔයාගේ සාක්කුවෙන් එළියට යන එක තමයි වෙන්නේ. මෙන්න මේ ක්‍රමය මොකක්ද කියලා අපි හොයාගන්න ඕන. එක්සැම්පල් එකක් විදිහට ඔයා හිතන්න ඔයා රුපියල් 200කට මොනවා හරි අනවශ්‍ය දෙයක් ගන්නවා කියලා, පැණි බීමක් හරි, එහෙම නැත්නම් සිගරට් එකක් හරි, අන්න ඒ වගේ දෙයක්. එතකොට මාසයක් යනකොට රුපියල් 6000ක් එනවා. අවුරුද්දක් යනකොට රුපියල් 72000ක් අපිට නොදැනීම අපේ සාක්කුවෙන් එළියට ගිහිල්ලා. අදම කරන්න ඕන ප්‍රැක්ටිකල්ම දේ තමයි ඔයා කොළ කැල්ලක් පැනක් කරගෙන ලියා ගන්න, පොතක ලියා ගන්න. ඔයාගේ සාක්කුවෙන් මෙන්න මේ වගේ ඔයා අනුන්ට පේන කරන දේවල් මොනවද කියලා ලියා ගන්න. ඒව නවත්තලා දාන්න ප්ලෑන් කරගන්න. ඒවට තිත තියන්න ප්ලෑන් එකක් හදාගන්න. ගොඩක් අය කරන්නේ පඩි ආපු ගමන් බිල් ගෙවනවා, ණය ගෙවනවා, වියදම් කරනවා. මෙන්න මේ දේවල් තමයි කරන්නේ. ඉතුරුනොත් විතරක් තමයි Tamanට කරගන්නේ. හැබැයි අන්තිමට බලනකොට කීයක්වත් ඉතුරු වෙන්නේ නැහනේ. Tamanට වියදම් කරගන්න ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රැක්ටිකල්ම ක්‍රමයක් තියෙනවා කරන්න. ඔයාට පඩි ආපු ගමන්ම ඔයාට 5000ක් පඩි ආවොත් එහෙම ඒකෙන් 10% කාටවත්ම නොගිය තමන්ගේම account එක කාටවත් වියදම් කරන කලින් තමන්ගේ account එකට දාගන්න. ඒක තමයි ප්‍රැක්ටිකල්ම දේ. මේක ඔයාට අවුරුදු ගණනක් ගියාට පස්සේ හම්බ වෙන පඩියක් කියලා හිතන්නකෝ. තුන්වෙනි එක තමයි ඔයාගේ වෘත්තීය දක්ෂතාවය වැඩි කරගන්න. ඔයාගේ ස්කිල්ස් වැඩි කරගන්න. රොබර්ට් කියසාකි කියනවා, මේ පොතේ රොබර්ට් කියසාකි කියනවා ඔයාගේ ලොකුම වත්කම ඔයාමයි කියලා කියනවා. ඔයා දන්න දේ මේ අවුරුද්දෙත් එකම නම්, ලබන අවුරුද්දෙත් ඒකම නම් ඔයාගේ වත්කම කවදාකවත් වැඩි වෙන්නේ නැහැ කියලා ඔහු අවධාරණයම කියනවා. එක්සැම්පල් එකක් විදිහට මෙහෙම හිතන්න. ඔයා ඩ්‍රයිවර් කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නවා. පොඩි ඔයාගේ ආදායමෙන් පොඩි 105ක් වගේ අරගෙන ඔයා ඉංග්‍රීසි ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ ආට පුළුවන් ටූරිස්ට් ගයිඩ් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ඔයාගේ ආදායම දෙගුණ තෙගුණ වෙනවා. මෙන්න මේ වගේ ප්ලෑන් එකක් දාගන්න. එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම්, ඔයා ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ ස්කිල්ස් වැඩි කරගන්න. එක්සැම්පල් එකක් විදිහට AI, ඊට පස්සේ Excel වගේ. ඊට පස්සේ ඔයාගේ වැලියු එක වැඩි වෙනකොට ඔයාට රැකියාව උසස්සේ හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාගේ වැලියු එක තවත් වැඩි වෙනවා. ඔයාගේ පඩියත්, ඔයාගේ ආදායමත් තවත් වැඩි වෙනවා. මම ඔයාලට තව දෙයක් කියන්නම්, මැජිකල් වර්ඩ් එකක් කියන්නම්. සල්ලි හම්බ කරන එක දක්ෂතාවයක්. හැබැයි සල්ලි පාලනය කරන එක තමයි විනයක් කියලා කියන්න පුළුවන්. ඔයාලට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ, කොච්චර ආදායම් තිබ්බත් වැඩක් නැහැ. ඔයා එකකින් තව ආදායමක් හදන්න නැත්තම්. අවසාන වශයෙන් මම ඔයාලට මෙහෙම කියන්නම්. අපිට ලැබිච්ච රැකියාව, එහෙම නැත්නම් අපිට ලැබිච්ච ව්‍යාපාරය, මේක අපිට ලැබිච්ච ආශිර්වාදයක්. ඒ දේවල් වලට අපි උපරිමයෙන්ම ගරු කරන්න ඕන.
මොකද කියනවනම් ඒක තමයි අපේ ගමනට තියෙන පදනම ෆවුන්ඩේෂන් එක. හැබැයි එක දෙයක් මතක තියාගන්න අපි මේ හැමදේම කරන්නේ මරණකම් ජීවිත කාලේ වැඩ කරන්න නෙවෙයි. අපේ පවුල් වල කට්ටියත් එක්ක ආදරයෙන් යම් දවසක අපිත් එක්ක අපේ පවුලේ කට්ටියත් එක්ක ආදරෙන් ඉන්න තමයි මේ හැමදේම කරන්නේ. අන්න ඒ විදිහට තමන්ට ආදරය කරන තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක ඉන්න පුළුවන් විදිහට මූල්‍යමය නිදහසක් හදාගන්න, ඇති කරගන්න, පසුබිමක් දාගන්න. සල්ලි කියලා කියන්නේ නිකන් කොළ කැලි වගේක් නෙමෙයි. සල්ලි කියලා කියන්නේ ඔයාට ඕනම වෙලාවක නැහැ කියලා කියන්න පුළුවන් ශක්තියක්. මගේ ආදරණීයන්ට අසනීපයක් වුණොත් එහෙම නැත්නම් මොකක් හරි මුදල් අවශ්‍යතාවයක් වුණොත් එහෙම තමන්ගේ දරුවෙට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන වුණොත් එහෙම එතනදී අසරණ නොවී ඉන්න තියෙන බලය තමයි මුදල් කියලා කියන්නේ. ධනවත් වෙනවා කියලා කියන්නේ අන්න ඒකේ නිදහස සහ ගෞරවය අපේ අතර ගන්න එක. ඔයාට අදම මිලියන කෙනෙක් වෙන්න බැරි වෙයි. හැබැයි මිලියන ඩිසිප්ලින් එකක් විනයක් හදාගන්න. සල්ලි ඔයාව පාලනය කරන්න දෙන්න එපා. ඔයා සල්ලි පාලනය කරන්න ප්ලෑන් කරගන්න. ඔයාගේ ජීවිතයට මේ වීඩියෝ එකෙන් පුංචි වටිනාකමක් එකතු වුණා නම් පහලින් කමෙන්ට් කරන්න I will start today කියලා. ඒ වගේම ජීවිතේ දිනන්න උත්සාහ කරන යාළුවෝ දෙන්නෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොකද කියනවනම් අපේ රට වෙනස් වෙන්නේ මෙන්න මේ කියන මූල්‍යමය දැනුම වැඩි වුණොත් තමයි. මම ජානක නානායක කරනසම් මෙන්න මේ වගේ ජීවිතේ දිනන්න පුළුවන් පවර්ෆුල් වීඩියෝ එකකින් අපි ලබන සතියේ හම්බ වෙමු. ඔබේ වත්කම් වැසෙට් වැඩි කරගන්න ජය වේවා.